මට කියන්න චෙක් පතකට සම්බන්ධ පාර්ශ්ව කවුද? අනකරු අන ලබු තමයි කණ්ඩ වෙන්නේ. අන ලදු ඊට පස්සේ ආය මේ මොනවද බං මේ කුණුහරුප කියන ආදායකයා. චෙක් පතක් රේඛනය කරන්න පුළුවන් ඔය 3 දෙනාට. හැබැයි මතක තියාගන්න මේ පොයින්ට් එක හොඳේ. රේඛනයක් කරන්න පුළුවන් ඔය 3 දෙනාටම රේඛනයක් අවලංගු කරන්න පුළුවන් වෙන්නේ කාට විතරද? අනකරුට පමණි. මේ පොයින්ට් එක සමහර උගන්වන්නේ හරි මතක තියාගන්න. සමහරු හිතන්න රේඛනය කරන්න පුළුවන් වෙන්නේ තනකරුට අවලංගු කරන්න පුළුවන් වෙන්නේ තනකරුට කියලා. අපි චෙක් පත් ලියනවනේ අපි දන්නවනේ. චෙක් එකක් කියන එක ගත්තම මතක තියාගන්න චෙක් පොතක් රේඛනය කරන්න පුළුවන් අනකරුටත් පුළුවන් අනලදුටත් පුළුවන් ආදායකයටත් පුළුවන්. අනලදු කියන්නේ වාණිජ්‍ය බැංකුව. ඒ වගේම තමයි මතක තියාගන්න චෙක් පත රේඛනය කරපු චෙක් පත අවලංගු කිරීමක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ කාට පමණද? කාට පමණිද? අනකරුට පමණි.